අයිබෝන් මේ දවස්සල වැඩිපුරම කතා වෙන මාතෘකාව තමයි රථවාහන කියන්නේ. බ්‍රෑන්ඩිය් වෙහිකල් එකක් ගත්තත් අපි සෙකන්ඩ් හෑන්ඩ් වෙහිකල් එකක් ගත්තත් මේ වාහනයක නඩත්තු කටයුතු අපි හරියට කලට වෙලාවට කරන්න ඕන. එන්ජින් ඔයිල් ටික හරියට මාරු කරන්න ඕන. වාහනේ ටයර්ස් ගැන සැලකිලිමත් වෙන්න ඕන. AC සිස්ටම් එක ඔය වගේ වාහනේ තියෙන වැදගත් අංග පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් වාහනයක තියෙන වැදගත්ම අංගයක් තමයි මේ බ්‍රේක් පද්ධතිය කියන්නේ. වාහනේ පදවන ඔයාගේ වාහනේ පාට දැම්මට පස් පාරින පදිකයන්ගේ මේ හැම දෙනාගේම ආරක්ෂාව තහවුරු වෙන්නේ වාහනයකට හොඳ කාර්යක්ෂමතාවකින් යුක්ත බ්‍රේක් පද්ධතිය තිබ්බොත් විතරයි. ඉතින් බ්‍රේක් පද්ධතිය ගැන කතා කරද්දී බ්‍රේක් ඔයිල් කියන එක අපිට අමතක කරන්න බෑ. කොහොමද ඇත්තටම ඔයාගේ වාහනයට හරියන බ්‍රේක් ඔයිල් එක තෝරගන්නේ? ඇත්තටම බ්‍රේක් ඔයිල් එකකින් මොකක්ද වෙන්නේ? අද අපි කතා කරන්නේ අන්න ඒ පිළිබඳව. ඉතින් අද මාත් එක්ක මේ කතාව කරන්න ඉන්නවා මැක්ලරන්ස් රූපිකන් ආයතනයේ චතුර කත්‍රියාරච්චි. චතුර කොහොමද? හොඳයි. චතුර මම කෙලිම ප්‍රශ්නෙට එන්න. ඇත්තටම බ්‍රේක් ඔයිල් එකක් කියන්නේ මොකක්ද? බ්‍රේක් ඔයිල් එක කියන්නේ එක තැනකට යොදන බලය තවත් තැනකට සම්ප්‍රේෂණය කරන මාධ්‍යයක් විදිහට තමයි බ්‍රේක් ඔයිල් කියන එක ඇත්තටම වැඩ කරන්නේ. නමුත් ඒකට ගොඩක් දිනෙට හිතෙන්න පුළුවන් මේකට වෙන මාධ්‍යයක් යොදා ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම යොදා ගන්න පුළුවන්. නමුත් බ්‍රේක් ඔයිල් වලින්ම ඒ කියන්නේ ඒකෙම වෙන කාර්යය සිදු කරගන්න ගොඩක් අමාරුයි. ඒක නිසා අපි බ්‍රේක් එකේ පෙඩල් එක පාගන තැන නෙමෙයි බ්‍රේක් එක වදින්නේ ඇත්තටම. බ්‍රේක් එක වදින්නේ රෝද ගාව. ඇත්ත ඩිස්ක් එකක් හරි ඩ්‍රම් එකක් ගාව තමයි ඒ තිරිංග පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි බ්‍රේක් එක පාගද්දී අපි පෙඩල් එක පාගද්දී එතන යොදන බලය තිරිංග වෙත රැගෙන යාම තමයි බ්‍රේක් ඔයිල් එකකින් සිදුවන්නේ. මේ පාන්දර අපි වාහනේ ස්ටාර්ට් කරන්න ගියාට පස්සේ අපි බලනවා වාහනේ වතුර තියෙනවද? ඒත් එක්කම චුට්ටක් අපි බලනවා වාහනේ බ්‍රේක් ඔයිල් තියෙනවද? ඇත්තටම බ්‍රේක් ඔයිල් පරීක්ෂා කරන එකේ මොකක් හරි වැදගත්කමක් තියෙනවා. අනිවාර්යයෙන්ම දිනපතා බලන්න ඕන දෙයක් ඇත්තටම වතුර එන්ජින් ඔයිල් ලෙවල් එක බලනවා වගේ අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි බ්‍රේක් ඔයිල් කියන එක. මොකද බ්‍රේක් ඔයිල් අඩු වුණොත් එහෙම නැත්නම් ඒකේ තියෙන්න ඕන ලිමිට් එකක් තියෙනවා ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා අඩු වුණොත් අනිවාර්යෙන් ඒක ආන්තරදායක වෙන්න පුළුවන්. මොකද බ්‍රේක් ඔයිල් අඩු වෙනවා කියන්නේ බ්‍රේක් යුනිට් එක හරියට වැඩ කරන්නේ නැහැ. ඒක නිසා බ්‍රේක් ෆේල් වෙන්නත් පුළුවන්. බ්‍රේක් ඔයිල් හැම මාරු කරන්න ඕන කාලයක් තියෙනවා. බ්‍රේක් ඔයිල් මාරු කරන කාලයක් තියෙනවා. මොකද ඒක ලංකාවේ ඇත්තට එහෙම ගොඩක් ලොකු පුරුද්දක් නැහැ බ්‍රේක් ඔයිල් මාරු කරනවා කියන එක. එයාලා ගොඩක් වෙලාවට කරන්නේ සිස්ටම් එක ෆේල් වෙනකන් ඉඳලා එහෙම නැත්නම් වොෂල් වල රිපෙයාර් එකක් ඇවිල්ලා ලීක් එකක් ආවට පස්සේ තමයි ඔන්න බ්‍රේක් සිස්ටම් එක රිපෙයාර් කරන්න ගියාම තමයි ඇත්තටම බ්‍රේක් ඔයිල් එකක් මාරු කරන්නේ. එහෙම නැතිනොත් කවදාකවත් ලංකාවේ කිසිම පුරුද්දක් නැහැ කවදාකවත් මෙන්න මේ කාලය ඇතුළත බ්‍රේක් ඔයිල් මාරු කරන්න ඕනේ කියලා. නමුත් ඇත්තටම සිදුවිය යුතු දේ තමයි ඇත්තටම අවුරුදු දෙකක් ඇතුළතවත් අඩුම බ්‍රේක් ඔයිල් එකක් මාරු වෙන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා ලංකාව වගේ රටක විශේෂයෙන්ම හියුමිඩිටි එක වැඩි රටක දූවිල්ල වැඩි රටක අනිවාර්යෙන් අවුරුද්දක් ඇතුළත බ්‍රේක් ඔයිල් එක චෙක් කරන්න අවශ්‍යයි මොන කන්ඩිෂන් එකේ තියෙනවද කියලා. ඒක අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. ඒක නිසා වාහනයක් පදින ඔබ තුළ අනිවාර්යෙන් වගකීමක් සහ යුතුකමක් තියෙනවා. සර්විස් එකට ගියාම එතන අදාළ තැන් අහගන්න ඕනේ බ්‍රේක් ඔයිල් එක ටෙස්ට් කරලා දෙන්න කියලා. මොකද ඒක අනිවාර්යෙන් මාරු කරන්න ඕනේ කිලෝමීටර් 40000ක් අවුරුද්දක් ඇතුළත. සමහර වෙලාවට අවුරුද්දක් ඇතුළත වුණත් ලංකාව වගේ රටවල මේක සවුත් වෙලා තියෙන්න පුළුවන්. බ්‍රේක් ඔයිල් අඩුවෙන් පදිනවා. සමහරවිට බ්‍රේක් ඔයිල් නැතුවත් පදිනවා. එක්ස්පයර් වුණ බ්‍රේක් ඔයිල් දාගෙන පදිනවා. එතන වාහනයට බලපෑමක් තියෙනවද? අනිවාර්යයෙන්ම කෙනෙක්ට දෙන්න පුළුවන්. මේකට වෙනම මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. මේකට සමහර විට වතුර දාලා පාවිච්චි කරන්න පුළුවන්. මේකද පෙනෝයිල් ජාතියක් දාලා පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් මේකට එහෙම පාවිච්චි කරන්න බැරි ප්‍රධානම හේතුවක් තමයි මේ බ්‍රේක් ඔයිල් වල තියෙන තාපාංකය. ඇත්තටම බ්‍රේක් ඔයිල් වල තාපාංකය ඊටාම ඉහළ අගයක් ගන්නවා. වතුර වල තියෙන තාපාංකය තමයි සෙල්සියස් අංශක 100. නමුත් බ්‍රේක් ඔයිල් වල ඇත්තටම 220න් එහාට වගේ තමයි ඇත්තටම බ්‍රේක් ඔයිල් වල තාපාංකය පටන් ගන්නෙ. ඉතින් එතකොට ලොකු තාපාංකයක් තියෙනවා කියන්නේ මේකට ලොකු උෂ්ණත්වයක් දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බ්‍රේක් ඔයිල් එකක් වගේ දෙයක් ඇත්තටම ගත්තොත් එක්ස්පයර් වෙනවා කියලා කියනවා. මොකද හේතුව තමයි බ්‍රේක් ඔයිල් වල තියෙනවා හයිග්‍රොස්කොපික් ක්වොලිටි එකක් තියෙනවා. හයිග්‍රොස්කොපික් ක්වොලිටි එකක් කියන්නේ ඇත්තටම වතුර අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වතුර අවශෝෂණය කරගන්නකොට කාලයක් යද්දී මේකෙන් වෙන්නේ මේකේ තාපාංකය පහළට එනවා. උදාහරණයක් විදිහට අපි දැන් බ්‍රේක් ඔයිල් ගත්තොත් එහෙම බ්‍රේක් ඔයිල් වල මම කිව්වා 210න් 220න් එහා තමයි තාපාංකය තියෙන්නේ කියලා. නමුත් මේකට වතුර අවශෝෂණය වුණාට පස්සේ මෙයා තාපාංකය අනිවාර්යෙන් මේක 100 වෙනකම් පහළට එනවා. එතකොට ලොකු ගැටලුවක් ඇති වෙනවා. මොකද බ්‍රේක් ඔයිල් තාපාංකය පහළට ආවට පස්සේ මේක ඊට පස්සේ වාෂ්පයක් වෙන්න බලනවා. එතකොට බ්‍රේක් ෆේල් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක නිසා තමයි අපි හැමතිස්සෙම කියන්නේ ඒ අවශ්‍ය කාලය ඇතුළත බ්‍රේක් ඔයිල් මාරු කරන්න. ඊට අමතරව එක්ස්පයරි ඩේට් එක අනිවාර්යෙන් බ්‍රේක් ඔයිල් වල බලන්න. මොකද මැනුෆැක්චරින් ඩේට් එකේ ඉඳන් එක්ස්පයරි ඩේට් එක දක්වා තියෙන කාලය ඇතුළත ඇත්තටම පාවිච්චි කරන්න හොඳයි. මොකද රිස්ක් එක අඩුයි. නමුත් එතනින් පස්සේ අපිට කවදාකවත් ඒක රෙකමෙන්ඩ් කරන්න බෑ දිගටම පාවිච්චි කරන්න කියලා. මොකද අර තියෙන ගැටලු හින්දා. මම කොහොමද දැනගන්නේ
හිතන්නේ මගේ වාහනේ බ්‍රේක් කොයිල් මාරු කරන්න ඕන තැනට ඇවිල්ල කියලා මොකක්කාරි මට ඉගියක් මොකක්කර සලකුණක් තියනොද අන්න ඒක දැනගන්න කොහොමද බ්‍රේක් කොයිල්ල තියෙන්නේ ගලයිකෝල් කියන සංගටක පොලි ගලයිකෝල් එතිලින් කියන සංගටක තමයි තියෙන්නේ ඉතින් ඒක ඇත්තරම ලා කහපාටක් වගේ තමයි තියෙන්නේ වගේ ලා කහපාටක් ඇම්බ කාල එකක් අපි කියන්න අන්නේ මේ කලරගත් තමයි ඇත්තර මේක නැචුරලි තියෙන්නේ නමුත් මේ කාලය පාවිච්චි කරද්දී මේක තද කළු පාටක් හද දුබුරු පාටක් ඒ වෙනත්තම් මේක පොඩි මණ්ඩි සැදීමක් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් ඉතින් මේ වගේ දෙයක් වුණාම ඇත්තරම අනිවාර්යෙන් බලන්න පුළුවන් අපිට විෂුවල් ඉන්ස්පෙක්ට් කරලා බලන්න පුළුවන් මේකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා ඊට අමතරව වාහනේ පදිනෙක් කෙනාට දැනගන්නත් පුළුවන් තමුන් බ්‍රේක් කරද්දී වාහනේ නවතින ටිකක් දුර යනවනම් කඳු පල්ලම් බස්සද්දී වාහනයක් අරගෙන එද්දී බ්‍රේක් පැඩල් එක පොඩ්ඩ දුරක් එද්දී වුණත් ස්පොන්ජි පැඩල් එකක් වෙනවා නම් ඒ කියන්නේ බ්‍රේක් එක පාගනවා නමුත් බ්‍රේක් වදින්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් වෙද්දී අන්න එතකොට ප්‍රායෝගිකව හොයාගන්න පුළුවන් මෙන්න මෙතන බ්‍රේක් ෆ්ලුයිඩ් වල ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කියලා. මොකද ඒව තමයි ප්‍රධානම සයින්ස් ඇත්තටම ප්‍රධානම ලක්ෂණ බ්‍රේක් කොයිල් එක ෆේල් වෙනවා කියලා දැනගන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා අපි ලංකාවේ ස්ටෑන්ඩඩ් එකක් විදිහට කිලෝමීටර් 5000ට වගේ වාහනයක් සර්විස් කරනවා. ඉතින් ඒ වගේ සර්විස් කරද්දී අපිට පුළුවන් ඒ අවස්ථාවේදී වාහනේ සර්විස් එකේදී එයාට කියන්න මේ බ්‍රේක් කොයිල් එකේ ක්වොලිටි එකක් චෙක් කරලා දෙන්න කියලා. ලීඩින් වර්ක්ෂොප් ඔක්කොගෙම වගේ මේ වගේ බ්‍රේක් කොයිල් ටෙස්ටර්ස් තියෙනවා. ඉතින් ඒ වගේ තැනකට ගියොත් අනිවාර්යෙන් ඕන වෙලාවක චෙක් කරගන්න පුළුවන්. ඒක ඉතින් වෙනම යන්න අවශ්‍ය බැරි වුණොත් අඩු ගානේ සර්විස් එකේදීවත් කරගන්න කියලා අපිට කියන්න පුළුවන්. අපි දන්නවා කොලිට එක වැඩි වෙන වැඩියන ප්‍රයිස් එක වැඩි වෙන බාල බ්‍රේක් කොයිල් එකක් දැම්මොත් මොන වගේ හානියද බ්‍රේක් පද්ධතියට වෙන්න බ්‍රේක් කොයිල් ඇත්තරම ලංකාවේ මාකට් එකේ සෑහෙන අඩු ගණන් වලට තියෙනවා. කියන්නේ සමහර බ්‍රේක් කොයිල් කෑන් තියෙනවා ඇත්තරම රුපියල් 200 300 ඉඳන් පටන් ගන්නේවත් තියෙනවා. ඊට අමතරව ගිහිල්ලා රුපියල් 2000 3000 වෙනකන් බ්‍රේක් කොයිල් කෑන් එකක් යන අවස්ථාවක් තියෙනවා. හරිම බ්‍රේක් කොයිල් එක හොඳම කම්පැනි එකකින් එනවද කියන එක තමයි ඇත්තටම බලන්න ඕනේ. වග කිය යුතු කම්පැනි එකකින් එනවද කියලා බලන්න ඕනේ. මොකද ගොඩාක් ඔයිල් ಜಾති තියෙනවා බ්‍රේක් කොයිල් ಜಾති තියෙනවා. ඇත්තරම ඉම්පෝර්ට් කරපු කෙනෙක් නැහැ. එහෙම නැත්නම් නිෂ්පාදකයෙක් නෑ නිකං කඩක ගන්න තියෙන විතරයි. ඉතින් ඒ වගේ නැතුව අපිට වගකිව යුතු වගකිව හැකි නිෂ්පාදකින් ප්‍රඩක්ට එකක් එහෙම නැත්තං බාණ්ඩයක් තමයි අපි බ්‍රේක් කොයිල් ඇත්තමයි ඇත්තම ලබාගන්න ඕනේ. ප්‍රධානම දේ තමයි හොඳ බ්‍රේක් කොයිල් තෝරගන්න. ඇත්තම අපි මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ තාපාංකය බලන්න ඕනේ. දැන් .3 එකක් ගන්නවා නම් ඒකේ තියෙන තාපාංකය බලන්න ඕනේ. ඒතර .4 එකක් තියෙනවා නම් ඒකේ තාපාංකය බලන්න ඕනේ. ඒතර ඉහළ තාපාංකය තියෙන බ්‍රේක් කොයිල් එක සාමාන්‍යයෙන් ගාණ වැඩි. ඊට අමතරව ගිහිල්ලා මේක බලන්න පුළුවන් අපිට මේක වෙට් බොයිලින් පොයින්ට් එක කොතනද? ඒතර ඩ්‍රයි බොයිලින් පොයින්ට් එක කොතනද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර බ්‍රේක් කොයිල් වල තැන් දෙකකදී ඇත්තරම බොයිලින් පොයින්ට් එක එහෙම නැත්නම් තාපාංකය බලනවා. මේක වතුර එකතු නොවී තියෙද්දි තියෙන තැනේදී තාපාංකය බලනවා. මේකට වතුර පොඩ්ඩක් එකතු වුණාට පස්සේ තියෙන තාපාංකය බලනවා. ඉතින් මේ දෙකම වැඩි අගයක් ගන්න ඇත්තරම මේ බ්‍රේක් කොයිල් එක හොඳ ඔයිල් එකක් විදිහට තමයි අපි කන්සිඩර් කරන්නේ. ඉතින් ඒක නිසා ඕනම බ්‍රේක් කොයිල් එකක් පර්චේස් කරද්දී සාමාන්‍යයෙන් ඒක පිටිපස්සේ ගහලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකක් ගහලා තිනවා මේකේ බොයිලින් පොයින්ට් එක එහෙම නැත්නම් තාපාංකය මොනවද කියලා. ඉතින් ඒක බලලා කම්පෙයාර් කරලා අනිවාර්යෙන් හොඳ බ්‍රේක් කොයිල් එකක් තෝරගන්න පුළුවන්. එක්ස්පයර් වුණ බ්‍රේක් කොයිල් එකක් තියාගෙන පදිනවා නම් සහ නැත්නම් බ්‍රේක් කොයිල් නියමිත ප්‍රමාණයට අඩුවෙන් පදිනවා නම් නැත්නම් බ්‍රේක් කොයිල් නැතුවම පදිනවා නම් වාහනේ බ්‍රේක් පදිතේ මොන වගේ බලපෑමක්ද වෙන්නේ? ඔව් ඇත්තරම ලොකු බලපෑමක් තියෙනවා මෙතන. මොකද හේතුව පළවෙනිම දේ තමයි අපි ඇත්තරම වාහනයක ගමන් කරද්දී අපි හිතන්න ඕන ප්‍රධානම දේ තමයි අපේ ජීවිත ආරක්ෂාව කියන පිළිබඳව. ඒ කියන්නේ අපිට එක තැනක ඉඳන් යම් තැනකට යද්දී ඒ ගමන සම්පූර්ණව එක ලෙස ය아가න්න පුළුවන් වෙන්න ඕනේ. ඇත්තරම ඒක තමයි අපේ ඒකායන පරමාර්ථය. ඉතින් මේ ගමනාන්තය දක්වා යද්දී අපිට ආරක්ෂාවෙන් පිහිට එක්ක යන්න පුළුවන් වෙන්න ප්‍රධානම දෙයක් තමයි මේ බ්‍රේක් කොයිල් කියන එක. ඉතින් මේ බ්‍රේක් කොයිල් එක හරියට නැතුව අවශ්‍ය ලෙවල් එකකට නැතුව නැත්නම් ක්වොලිටි නැති බ්‍රේක් කොයිල් එකක් දාලා එහෙම නැත්නම් එහෙතනින් එහාට ගිහලා එක්ස්පයර් වෙච්ච බ්‍රේක් කොයිල් එකක් දාලා දුවද්දී සමහරලාට වෙන්න පුළුවන් දෙයක් තමයි බ්‍රේක් කොයිල් ෆේල් වෙනවා කියන එක. බ්‍රේක් කොයිල් ෆේල් වෙනවා කියන්නේ එතනදී බ්‍රේක් සිස්ටම් එකම ෆේල් වෙනවා. බ්‍රේක් සිස්ටම් එක ෆේල් වෙනවා කියන්නේ ඇත්තරම මුළු වාහනේම අනුතුරේ දැමීමක්. වාහනේට එහා ගිහිල්ලා ඇතුලේ ගමන් කරන සියලු මගීන් එතන තමුන්ගේ පවුලේ සමාජිකයන් වෙන්න පුළුවන්, ළමයි වෙන්න පුළුවන්, තමන්ගේ ජීවිතය ඇතුළුව සියලු දෙනාගේම ජීවිත අනුතුරේ දැමීමක් තමයි එතනදී වෙන්නේ. ඉතින් ඒක ගැන තමයි මුලින්ම අපි හිතන්න ඕනේ බ්‍රේක් කොයිල් එක තෝරගනිද්දී බ්‍රේක් කොයිල් එකේ ක්වොලිටි ගැන දිද්දී මුලින්ම ඒක ගැන තමයි අපි ඇත්තටම හිතන්න ඕනේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලංකාව ඇතුලේ බ්‍රේක් කොයිල් තියෙනවානේ. ඇයි අපි පිටරටින් එන බ්‍රේක් කොයිල්ම ගන්න? මොකද පිටරට බ්‍රේක් කොයිල් එක ලංකාව එකත් එක්ක කම්පෙයාර් කරද්දී ගණන් ලොකු ප්‍රයිස් ගැප් එකක් තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මෙතන ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස හරියට අපි පැහැදිලි කරමු. මොකද මේ වෙනස දන්නේ නැතුව ගොඩක් දෙනෙක් අමාරුවේ වැටිලා තියෙනවා. වැටෙන්න ඉන්න ප්‍රමාණයත් වැඩි.
අනිවාර්යෙන්ම එතන ඇත්තම හයිලයිට් කරන දේ තමයි ලංකාවගේ රටක ඇත්තම බ්‍රේක් කොයිල් නිෂ්පාදනය කරන්නේ නැහැ. බල්ක් ප්‍රොඩක්ට් එකක් ගෙනල්ලා ලංකාවේ රීපැක් කරලා විකුණන එක තමයි ඇත්තම කරන්නේ. බ්‍රේක් කොයිල් හදලා තින්නේ මේ පොලි ග්ලයිකෝල් එතිලීන් කියන අමුද්‍රව්‍ය යොදාගෙන තමයි. එහෙම නැත්නම් පොලිමර් එක යොදාගෙන තමයි මේක හදන්නේ. ක්‍රූඩ් ඔයිල් වලින් ගනිද්දී ඒ ක්‍රූඩ් ඔයිල් වල බයි ප්‍රොඩක්ට් එකක් තමයි මේ කියන පොලි ග්ලයිකෝල් එතිලීන් කියන ප්‍රොඩක්ට් එක. ඉතින් මේක ලංකාවේ ඇත්තම නිෂ්පාදනය කරන්නේ නැහැ. ගොඩක් මේ ලංකාවේ ඇත්තම රීපැක් කරන කට්ටිය කරන්නේ මේක බල්ක් ගෙනහල්ලා ලංකාවට ඒක ලොකු ප්‍රමාණ වලින් ගෙනල්ලා ලංකාවේ රීපැක් කරලා තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එකක් ගහලා විකුණන එක තමයි ඇත්තටම ගොඩක් වෙලාවට කරන්නේ. මෙතන ෆේක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඇත්තටම සමහර වෙලාවට සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා මෙයාලා රටින් ගෙනල්ලා ලංකාවේ රීපැක් කරලා ඉවර වෙලා ලංකාවේ තියෙන ප්‍රොමිනන්ට් බ්‍රෑන්ඩ් නේම් එකක නමක් අරගෙන නමක් ගහලා එයාලා ඒක විකුණනවා. ඒකට ඇත්තටම ප්‍රධානම හේතුවක් තමයි ලංකාවේ බ්‍රේක් ඔයිල් වලට හදපු ස්ටෑන්ඩඩ් එකක් නැහැ. ලංකාවේ බ්‍රේක් ඔයිල් චෙක් කරන්න එහෙම නැත්නම් ප්‍රමිතියක් නැහැ ලංකාවේ හදලා. ඉතින් ලංකාවට ඉම්පෝට් කරද්දි බ්‍රේක් ඔයිල් එකක් ඕන එක්කෙනෙක්ට ඉම්පෝට් කරන්නත් පුළුවන්. ඕන එක්කෙනෙක්ට ඒක තමන්ගේ නාමක් යටතේ මාකට් එකට දාන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මෙතනදී බොහොම සැලකිලිමත් විය යුත්තේ හොඳ බ්‍රේක් ඔයිල් එකක් තෝරගද්දි අනිවාර්යෙන් හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් තෝරගන්නත් ඕනේ. අපිට ඒක මේක් ෂුවර් කරන්න ඕනේ ඒක ෆේක් ප්‍රොඩක්ට් එකක් නෙවෙයි කියලා. ඒ කියන්නේ ඒ බ්‍රෑන්ඩ් එකටම අදාළ දෙයක් තමයි කියලා. ඉතින් එහාට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් මේක නිෂ්පාදිත රට මොකක්ද කියලා. උදාහරණයක් විදිහට මේවා විවිධ රටවල් වලින් එනවා. යුරෝපයෙන් එනවා, ජපානයෙන් එනවා. ඒ වගේ බොහොම රටවල් කීපයකින් එන්න පුළුවන් මේ වගේ දේවල්. මොකද ඒ රටවල් වල මේ දේවල් නිෂ්පාදනය වෙනවා කෙලින්ම. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ වෙන්නේ බ්‍රේක් ඔයිල් ගෙනල්ලා රීපැක් කරලා සමහර විට වතුරත් එක්ක කවලම් කරලා තමයි මේවා මාකට් එකට එන්නේ. එතකොට මම කියපු ඉස්සෙල්ලා අර ක්වොලිටි එක ස්ටෑන්ඩඩ් එකට මීට් වෙන්නේ නැහැ. අපි ලබන සතියේ ගේන්නේ කොහොමද හරියට බ්‍රේක් ඔයිල් එකක් හොඳ කොලිටි බ්‍රේක් ඔයිල් එකක් ඕගොල්ලෝ තෝරගන්නේ මොනවද ඒ කොලිටි බ්‍රේක් ඔයිල්ස් අපි බ්‍රෑන්ඩ් එක්කම කියන්න ඒවක තියෙන වාසි කියන්න චතුරගේ කතාවේ ආවා .3.4 කියල කතාවක් ආවනේ ගොඩක් දිනට ඔන්න ඔතනත් පොඩි තියෙනවා මේ දිහා ගන්න ඕන ගැටලුව මේක මොකටද පාවිච්චි කරන්නේ .3 එක .4 එක මොකටද පාවිච්චි කරන්නේ ඔය වගේ ගොඩක් කාරණා තියෙනවා අපි ඒ ගැන ලබන සතියේ කතා කරමු එහෙනම් චතුර බොහොමත් ස්තුතියි අද දවසේ අපිත් එක්ක ඉඳලා මේ බ්‍රේක් ඔයිල් ගැන මේ අපිට හොඳ අවබෝධයක් ලබා දුන්නට මට විතරක් නෙවෙයි මේක බලන් ඉන්න කෙනෙක්ටත් මං හිතනවා ඕගොල්ලෝ ගොඩක් දේවල් මේ බ්‍රේක් ඔයිල් ගැන දැනගත්තා එක්ස්පයර් ඩේට් එකක් කොහොමද කියන්නේ එක්ස්පයර් වුණාට පස්සේ මේක පාවිච්චි කළොත් වෙන්නේ මොනවද හානි මේක කොච්චර කාලෙන් කාලද මාරු කරන්න ඕන මේ හැම දේ ගැනම දැනගත්තා කියලා එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු අලුත් විදිහට අලුත් වැඩකින්